හායි යාළුවනේ ඉතින් මම සෙන්ට්‍රල් සර්ච් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අශෙන් ඇක්වේරියම් channel කියලා දැන් වෙනස් කරන්න හිතා ඉන්නවා නම. හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ අද මේ ටැංකිය ගැන අප්ඩේට් ගෙනාවොත් කලින් මගේ channel එකේ බලන කෙනෙක් නම් දන්න ඇති. මේ තියෙන මගේ ලොකුම ටැංකිය. අද අප්ඩේට් එක ඇවිල්ලා ගෙනල්ලා තියෙන්නේ මේ ගෝල්ඩ් ෆිෂ් සෙට් එකක් ගෙනාව අලුතෙන්. පේනවද එහෙන හිච්චියට ඉන්නවා. හිච්චියට පිටවස්සේ යනවා කරන්න පේන ඇති. අන්න ඒ සෙට් එක තමයි ගෙනාවේ. දැන් තමයි මේ ටැංකියත් ගෙනල්ලා අස් කරලා තින්නේ ඔක්කොම. ඔය ඉන්නේ පිටුවස් සෙට් එක. ඔය ඉන්නේ. ඔන්න ඔය සෙට් එක තමයි අද ගෙනාවේ. ඉතින් යාළුවනේ දැන් ටැංකිය අස් කරලා ඔක්කොම ඉවරයි. ෆිල්ටර් එක සුද්ධ කරලා ඔක්කොම ටැංකියත් හොදලා ඔක්කොම ඉවරයි. ඉතින් යාළුවනේ විස්තර කිව්වොත් එහෙම ගෙනාවේ කැලිකෝ ගෝල්ඩ් ෆිෂ් සෙට් එකකුයි රෙඩ් කැප් ඔරෙන්ඩා සෙට් එකකුයි තමයි ගෙනාවේ. මෙන්න මේ ඉන්නේ හිච්චි කට්ටිය වගේක්. රුපියල් 2000ක් වගේ තමයි මට ගියේ ඔක්කොම කට්ටියට. මෙතන ඉන්නවා ජෝඩු ගෙනාව 15ක්. ජෝඩු 15 දෙනෙක් ඉන්නවා. ජෝඩු 15යි මාළු ඉන්නවා 20 ගාණක්. ඉතින් ඉන්නේ සෙට් එක. මේ සෙට් එකෙම ඉන්නවා. මේ ඉන්නේ ගොගල් ලයිෆ් ෆිෂ්. එයා නම් දැන් ලොකු වෙලා ගොඩක්ම ලොකු වෙලා. අනිත් එක්කෙනා යාළුවනේ හැදෙන්නේ අනිත් එක්කෙනා. එයා ඉන්නේ පිටිපස්සේ. එයා හැදෙන්නේ තමයි. ඉතින් මේ සෙට් එක ලස්සනම සෙට් එක තමයි ගෙනාවේ. එක්කෙනෙක් ඉන්නවා එයාගේ මේ ටේල් එක නැහැ. එයා අර ඉන්නේ. එයාගේ ටේල් එක නැහැ. එයා මම ඒ කඩ එක්කෙනාට ඉතින් ගොඩ දෙනෙක් දාන්න බෑ. එතකොට එක්කෙනෙක් වැරදිලා හරි එන්නේ නැති. ටේල් එක නැහැ එයාගේ. එයාට බෙහෙත් කරන්න හිතාගෙන ඉන්නවා. ආයන්න ටැංක් ක්ලීනර් ඉන්නවා. කාෆ් සෙට් එක ඉන්නවා. රෙඩ් කොමන් ඉන්නවා. ආයි කැලිකෝ ගෝල්ඩ් ෆිෂ් ජෝඩු සෙට් එක ඉන්නවා. ඉතින් යාළුවනේ ගොඩක් මේ ගෝල්ඩ් ෆිෂ් සෙට් එක මැරුණා. නැති වුණා. ඒක නිසා තමයි මේ මම මේ සෙට් එක ආයෙ ගෙනාවේ. මේගොල්ලෝ මාසයක් විතර යද්දි හොඳට හැදිලායි. ඔය ඉන්නේ සෙට් එක. ටැංකිය පුරාම දුවනවා. ඉතින් යාළුවනේ මේ තියෙන ටැංකිය ලයිට් එක දාලා වීඩියෝ එක. ටැංකිය ලයිට් ඔෆ් කරපුවම බලා ගන්න ඕගොල්ලෝ. දැක්ක. ක්වොලිටිය නැති වෙනවා. වීඩියෝ එකේ. ටැංකිය ලයිට් එක දාලා තමයි මම කියන්නේ වීඩියෝ කරන්නේ. ලයිට් එක නැතුවත් කරන්න පුළුවන්. නමුත් කැතයි. ඒක නිසා ලයිට් එක දානවා. මේ ඉන්නේ යාළුවනේ. ඔය ටික තමයි ඉන්නේ. මේ ටැංකිය ලස්සනම ඉන්න මාළුවා ගැන කිව්වොත් මෙන්න මෙයා. මං ආස එක්කෙනා. ඔයගොල්ලෝ හිතලා බලන්න බෑ. කියන්න බලන්න ලස්සනම එක්කෙනා මේ ටැංකිය. ලස්සනම එක්කෙනා හොයලා බලලා කියන්න මට. කමෙන්ට් එකක් දාන්න. ආයි යාළුවනේ ඉතින් වේල් ටේල් කාෆ් සෙට් එකේ ඉන්නවා මේ ඉන්නේ. හොඳට වරල් ඇවිල්ලා තිනවා වේල් ටේල් කාෆ් ලගේ. හරි. හරියටම දිගටම ඇවිල්ලා තිනවා අර දෙපැත්තේ වරල් දෙක. මේ ඉන්නේ සෙට් එක. මේ සෙට් එක තමයි ඉතින් මේ ගෙනාවේ අද. ඔය ඉන්නේ පිටිපස්සේ චූටි බෝල වලට වගේ නිකන්. බඩ නම් මදි ඒගොල්ලන්ගේ. හොඳට මදි බඩ හොඳට තියෙනවනේ සාමාන්‍යයෙන්. මම හදිස්සියේ තමයි ඉතින් මේ මාළු ටික ගත්තේ. බඩ මදි. අර අරයාගේ බඩ තියෙනවා ඔයගොල්ලන්ට පේනවද ඉස්සරහ එන එක. එයාගේ හොඳට බඩ තියෙනවා අනිත් අයගේ බඩ නෑ. ඊයන ඔයගොල්ලෝ ගෝල්ඩ් ෆිෂ්ලා ගද්දී මෙන්න මේ දේවල් ටික බලලා ගන්න. එකක් තමයි ඒගොල්ලෝ වරල් බලලා ගන්න. ඒ වගේම බඩ හොඳ බෝලට මෙන්න උදාහරණයක් විදියට මේකේ ටැංකියේ මේ වගේ එක්කනේ. මෙයා වගේ හරි ආයි මම අර බෝල ගෙඩියක් වගේ S2 පේනවා කියලා පෙන්වන්න හැදුවා. යමෙන් මෙන්න මෙයාගේ බඩ තියෙන එක්කෙනෙක් බලලා ගන්න. කට්ටිය බලලා ගන්න. එයාලා තමයි ක්වොලිටියට හොඳට ඉන්නේ. අනිත් අය වැඩක් නැහැ. එයාලගේ මේ කිසි කියන්නේ දැන් මම මේ ගෙනල්ලා තියෙන අය බඩක් නැහැ. කොහොම හරි දැන් කන්න දීලා හොඳ මේ ප්‍රෝටීන් පැරට් එකක් දීලා බඩ ගන්න ඕනේ. බඩ දාලා. ඉතින් ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට අද. ඉතින් යාළුවනේ මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා තාම 19යි. ඔයගොල්ලෝගෙන් ඉල්ලන්න තියෙන සබ්ස්ක්‍රයිබර්ස්ලා ටිකක් වැඩි කරලා දෙන්න. සබ් එකක් දෙන්න ඉතින් ඔයගොල්ලෝ. නෑ යාළුවනේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. නෑ යාළුවනේ සුබ දවසක්. God bless you. Bye.